2022 ජූලි 9 වේලාව දවල් 3යි. නිව්යෝක් නුවර මෑන්හැටන් වල අංක 137 වීදියේ සිටි කොලේජ් සබ්වේ ප්ලැට්ෆෝම් එක සාමාන්‍ය දහවල් කාලයක මගීන්ගෙන් පිරීලා තිබ්බා. හැබැයි තප්පර කීපයක් ඇතුළත ඒ සාමකාමී පරිසරය විලාප හඬවල් ඒ වගේම බියකරු කෑගැසීම් වලින් පිරෙන්න ගන්නවා. ප්ලැට්ෆෝම් එකේ කොන්ක්‍රීට් බිම මත තරුණයෙක් ලේ විලක් මැද වැටිලා ඉන්නවා. එයාගේ පපුවෙන් ඒ වගේම බඩෙන් දිගටම ලේනවා. මිනිත්තු කිහිපයකට කලින් තමන්ගේ මිතුරන් සමග වීදියේ ඇවිද ගිය ඒ ළමයා එතනම ජීවිතයත් මරණයත් එක්ක සටනක නිරත වෙමින් ඉන්නවා. පොලිස් නිලධාරීන් ඒ වගේම හදිසි සහන සේවකයින් එහෙම මෙතනට එද්දී මෙයා අවසන් හුස්ම හෙළන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ එයාව හොස්පිටල් එකකට අරගෙන ගියත් ටික වෙලාවකට පස්සේ වෛද්‍යවරු කියනවා මේ තරුණයා ජීවිතක්ෂයටපත් වුණා කියලා. හැබැයි මේ මිය ගිය සාමාන්‍ය වීදි අපරාධයකට මැදි වෙච්ච තවත් එක් නිර්නාමික දරුවෙක් නෙමෙයි. එතකොටත් අන්තර්ජාලය හොල්ලමින් ලොව පුරා මිලියන සංඛ්‍යාත රසිකයින්ගේ අවධානය දිනාගත්තා. නිව්යෝක් ග්‍රිල් සංගීත ශාස්ත්‍රයේ නැගීගෙන ආපු 14 හැවිරිදි රැප් දරුවා. එයා නමින් ඊතන් රයිස්. එවන් නැත්තම් කවුරුත් දන්න නෝටි ඔසාමා. කොහොමද මේ අවුරුදු 14ක පාසල් යන වයසක ළමයි මේ වගේ අපරාධයකට ගොදුරු වුණේ? සල්ලි, බලය, සෝෂල් මීඩියා ක්ලවුඩ් එක පිටිපස්සේ තිබ්බ භයානක මාෆියා එක මොකක්ද? අපි අද ඩාර්ක් ෆයිල්ස් වලින් කතා කරන්න යන්නේ ඇමරිකාවේ ස්ට්‍රීට් ලයිෆ් එක විසින් මරලා දාපු තරුණයෙක් ගැන. මේ ඛේදවාචකයේ තේරුම් ගන්න නම් අපි මුලින්ම තේරුම් ගන්න ඕන මොකක්ද මේ ඩ්‍රිල් රැප් සංස්කෘතිය කියලා කියන්නේ. සාම්ප්‍රදායික හිප් හොප් සංගීතය කියන්නේ Tamanගේ දුප්පත්කම, දක්ෂතාවය, ඒ වගේම ජීවිතයේ ජයග්‍රහණය ගැන ලියවෙච්ච කලාවක්. හැබැයි 2010 දශකයේ මුල් භාගයේ චිකාගෝ නගරයෙන් බිහි වෙන ඩ්‍රිල් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඩ්‍රිල් රැප් වල ප්‍රධාන තේමාව වුණේ ආයුධ, ප්‍රචණ්ඩත්වය, ඒ වගේම සැබෑ ජීවිතයේ මිනිමැරුම් ගීත බවට පත් කිරීම. ඔයාලට මතක ඇති මම ලිල් ජෙෆ් ගැන වීඩියෝ එකක් කරා මිතුරුනි. යත් ඩ්‍රිල් රැප් කලාවේ ටිකක් උඩින්ම ඉන්න පොරක්. 2019 වෙනකොට මේ රැප් කලාව බෲක්ලින් වල ඉඳලා නිව්යෝක් වලට එනවා. පොප් ස්මෝක් වගේ දැවැන්ත තරු මේ සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගියාට එයාලගේ අභාවයෙන් පස්සේ මේ සංස්කෘතිය බ්‍රොන්ක්ස් ඒ වගේම හාලම් ප්‍රදේශවල ඉතා අඩු වයසේ පාසල් ළමුන් අතර ව්‍යාප්ත වෙනවා. ඊතන් රයිස් උපදින්නේ 2008 ජනවාරි 17. එයා හැදිලා වැඩෙන්නේ හාලම් ඒ වගේම ෂුගර් හිල් කියන ඓතිහාසික නමුත් වීදි කල්ලි ගැටුම් බහුල ප්‍රදේශයක. පවුලේ දරුවන් 6 දෙනාගේ බාලයා වෙච්ච මේ ඊතන් කුඩා කාලයේ පටන්ම ඊටම ක්‍රියාශීලී මිත්‍ර දරුවෙක් ලෙස තමයි ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ. හැබැයි හාලම් වල ස්ට්‍රීට් වල හැදෙන ඕනම දරුවෙකුට වගේම ඊතන්ටත් පාසල් අධ්‍යාපනයට වඩා වීදියේ රළු නීතිය වගේම රැප් සංගීතයේ ආකර්ෂණය දිනපතා දකින්න ලැබුණා. විශේෂයෙන්ම එයාගේ වැඩිමහල් සහෝදරයා ඩේවිඩ් රයිස් සමග එයාට තිබුණේ කාටවත් බිඳින්න බැරි දැඩි බැඳීමක්. 2021 අගභාගය වෙනකොට ඊතන් ඒ වගේම එයාගේ අයියා ඩේවිඩ් සංගීත නිර්මාණකරණයට අත තියෙනවා. ඩේවිඩ් එයාගේ රැප් නේම් එක ඩීඩී ඔසාමා කියලා හදා ගන්නවා. ඒ වගේම ඊතන් එයාගේ රැප් නේම් එක නෝටි ඔසාමා කියලා හදා ගන්නවා. එයාලා නියෝජනය කරේ ෂුගර් හිල් ප්‍රදේශයේ තරුණයින් එකතු වී හදාගත් OY ඒ කියන්නේ ඔරිජිනල් යංගින්ස් කියන කණ්ඩායම. මුලින්ම විනෝදාංශයක් විදිහට පටන් ගත්ත මේක එයාලගේ ආක්‍රමණශීලී ශක්තිය ඒ වගේම වේගවත් ගායන විලාසය නිව්යෝක් තරුණයන් අතර මාර විදිහට ජනප්‍රිය වෙනවා. එයාලා දෙන්න එකතු වෙලා නිකුත් කරනවා ඩෙඩ්ලි කියලා සින්දුවක්. එයාලා මේ සින්දුව ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් කරගන්නවා. සාම්පල් ඩ්‍රිල් බීට්ස් මත පදනම් වෙච්ච මේ සින්දුව TikTok ඒ වගේම YouTube හරහා දින කීපයක් ඇතුළත මිලියන ගණන් නැරඹුම් වරහිමි කරගන්න. පස්සේ ඊදෙන් විසින් තනියම නිකුත් කරපු Without You ගීතයෙන් පස්සේ එයා පෙන්නුවේ Tamanට මෙලඩික් ඩ්‍රිල් ශෛලියත් ඊටම දක්ෂ විදියට හසුරවන්න පුළුවන් කියලා. එයාට තිබුණේ උපන් හැකියාවක්. ලෝකේ පුරා සංගීත විචාරකයන් පවා කිව්වා නෝටි ඔසාමා කියන්නේ වයස අවුරුදු 14ක් වුණාට ඉදිරියේදී හිප් හොප් ලෝකය පාලනය කරන්න පුළුවන් දෙවන්ත ප්‍රතිභාවක් කියලා. හැබැයි මේ සාර්ථකත්වයේ පිටිපස්සේ මිත්‍රවරුනි දරුණු අඳුරක් හැංගිලා තිබ්බා. මේ ඩ්‍රිල් රැප් වල තියෙන භයානකම පැත්ත තමයි මේවල එන පද රචනා සාමාන්‍යයෙන් කල්පිත කතා නෙමෙයි. හැම පදයකින්ම හැම බාර් එකකින්ම කියන්නේ වීදි සටන්. ඒ වගේම ප්‍රතිවාදීන්ට එල්ල කරපු සැබෑ තර්ජන. මේ වගේ කතා තමයි, ඒ කියන්නේ රියල් ස්ටෝරිස් තමයි මේ ඩ්‍රිල් රැප් වල තියෙන්නේ. ෂුගර් හිල් ඒ වගේම OY කල්ලිය අවට බ්‍රොන්ක්ස් ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙච්ච OGZ ඒ වගේම DOA වගේ මේ කල්ලි අතර තිබ්බේ මාරම වෛරයක්. මේ කල්ලි එයාලගේ ප්‍රතිවාදීන් හඳුන්වන්නේ OBS කියලා. එයාලගේ සංස්කෘතියේ තියෙන පිළිකුල් සහගතම අංශය තමයි ස්මෝකින් on dead ops. ඒ කියන්නේ ප්‍රතිවාදී කල්ලියක මියගිය සමාජිකයෙකුගේ නම යොදාගෙන ඒක ඒ නම ගීතයකට දාලා ඒක සමර
එයාට අපහාස කරන එක. ඉතින් නෝටි ඔසාමා මේ OY ගෑන් එකත් මේ සීන් එකම කරලා තියෙනවා මිසෝ. Instagram live වලින් එකිනෙකාට මූණට මූණ මරණ තර්ජන එල්ල කර ගැනීම ඒ වගේම ප්‍රතිවාදීන්ගේ ප්‍රදේශවලට ගිහිල්ලා වීඩියෝ කරන එක දෛනික පුරුද්දක් වෙනවා. මේ කාලේදී බ්‍රොන්ක්ස් ප්‍රදේශයේ ප්‍රතිවාදී කල්ලියකට සම්බන්ධ වෙච්ච 15 හැවිරිදි තරුණයෙකු වෙන කෙල්වින් රමීරේස් නැත්නම් K. සමග දැඩි වෛරයක් ගොඩනැගෙනවා. අවුරුදු 14ක වගේම 15ක මේ නොමේරු දරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩනගාගත් මේ වෛරය සැබෑ ලෝකයේ මාරාන්තික ගැටුමක් දක්වා පරිවර්තනය වෙන්න ගත වුණේ මාරම පොඩි කාලයක්. දැන් අපි එන්නේ විතරෝරුනේ මේකේ තීරණාත්මක දවසට. 2022 ජූලි 9 සෙනසුරාදා. නෝටි ඔසාමා තමන්ගේ යාළුවෝ දෙන්නෙක් එක්ක හැමිල්ටන් හයිට්ස් වල වීදිවල ඇවිද ඉන්නවා. ඊට පස්සේ යාළගේ ඉස්සරහින් අවුරුදු 15ක වයස කැල්වින් රෙමීරේස් මගදී මුණ ගැහෙනවා. ෂණිකව මෙයාලා අතර පොඩි වලියක් පටන් ගන්නවා. වීදියේ තිබ්බ කැඩිච්ච කොස්සක් අරගන්න නෝටි ඔසාමා. ඒ වගේම එයාගේ මිතුරුනුත් එකතු වෙලා මේ කෙල්වින් පස්සේ පන්නගෙන යනවා. තමන් තනි වෙලා ඉන්නවා කියලා දකින කෙල්වින් දුවගෙන යන්නේ 137 ස්ට්‍රීට් සිටි කොලෙජ් සබ්වේ දුම්රිය ස්ථානය පැත්තට. සබ්වේ ස්ටේෂන් එකේ පඩිපෙළ බැහැලා ප්ලැට්ෆෝම් එකේ කෙළවරට කොටු වෙන මේ කෙල්වින්ව නෝටි ඇතුළු පිරිස වට කරගන්න. නෝටි විසින් කොසුමිටෙන් ඔහුට පහර දෙන්න. පිටියකට හේතු වෙලා ඉන්න කෙල්වින් තමන්ගේ සාක්කුවේ තිබ්බ පිහියක් ක්ෂණිකව ඇදගෙන නෝටි ඔසාමාගේ උගුර ප්‍රදේශයේ වගේම පපුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. පහර කෑමෙන් පස්සේ ඇතිවෙච්ච පොර බැදීමේදී කෙල්වින් දුම්රිය මාර්ගයට ඇදගෙන වැටෙනවා. බරපතල තුවාල ලැබපු ඊතන් ප්ලැට්ෆෝම් එක මත ලේ ගලමින් ඇදගෙන වැටෙනවා. කෙල්වින් නැවත පීලිමදින් නැගිටලා එයා පැනලා යද්දී ඊතන්ගේ මිතුරන් කෑ ගහලා උදව් ඉල්ල හිටියා. විනාඩි කිහිපයක් යනකොට පොලිසිය වගේම ගිලන් රථ එම ස්ථානයට එනවා අධික රුධිර වාහන හේතුවෙන්. මවුන්ට් සිනයි මෝර්නිං සයිඩ් හොස්පිටල් එකේදී ඊතන් රයිස් අවසන් සුසුම් හෙලනවා. ඉතින් සිද්ධියෙන් පැය කිහිපයකට විතර පස්සේ මිතුරුන් මේ අවුරුදු 15ක් වයස කෙල්වින් රමීරේස් එයා හොස්පිටල් එකේ ඉද්දී එයාව ඇරස් කරන පොලිසියෙන් ඇවිල්ලා. මුලින්ම මේ නිව්යෝර්ක් පොලිසියෙන් මෙයාට චෝදනා කරන්නේ මෙයාට ගොනු කරන්නේ සෙකන්ඩ් ඩිග්‍රී මර්ඩර් එකක්. ඒ කියන්නේ නීති විරෝධී ආයුධ ළඟ තබා ගැනීම කියන බරපතල චෝදනාවක්. නෝටිගේ රසිකයින් ඒ වගේම පවුලේ අය මෙයාට අවශ්‍ය යුක්තිය මෙයාලා ඉල්ලන්න කෑ ගහනවා. එයාලා වීදි බහිනවා මෙයාලගේ මේ යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියලා. හැබැයි නඩුවේ හැරවුම් ලක්ෂ්‍ය සටහන් වෙන්නේ සබ්වේ ස්ථානයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමත් එක්ක. CCTV සාක්ෂි වලින් ඉතා පැහැදිලි වෙනවා කෙල්වින් රමීරේස් එම ස්ථානයේ පලා යාමට උත්සාහ කරා කියලා. ඒ වගේම නෝටි ඔසාමා ඇතුළු 3 දෙනෙක් එයාව වට කරගෙන කොනට කොටු කරගෙන කොසුමිටකින් පහර දෙනවා කියලා. ජීවිතයට තර්ජනයක් එල්ල වෙච්ච අවස්ථාවක තමන්ව ආරක්ෂා කර ගැනීමට එයා පිහිය පාවිච්චි කරා කියලා නීතිමය වශයෙන් තහවුරු වෙනවා. ඒ අනුව මෑන්හටන් ඩිස්ට්‍රික්ට් ඇටෝනි කාර්යාලය විසින් නිව්යෝර්ක් පැනල් ලෝ වල ජස්ටිෆයිබල් සෙල්ෆ් ඩිෆෙන්ස් සාධාරණ ආත්මාරක්ෂාව ප්‍රතිපත්තිය යටතේ කෙල්වින්ට එරෙහි සියලු මිනිමැරුම් චෝදනා ඉවත් කිරීමට තීරණය කරනවා. මේක ඊතන්ගේ පවුලේ අයටම චෝරණේ දරා ගන්න බැරි වෙනවා. නීතිය ඒ වගේම වීදී යුක්තිය අතර තියෙන ගැටුම දැඩි විදියට කරලියට එන්න පටන් ගන්නවා. ඊතන් රයිස්ගේ මේ සිද්ධ වෙච්ච මරණය මිත්‍රවරුනි සමස්ත මානව සංවේදීතාවයම පරීක්ෂා කරන නිකන් ඒ වගේ සිද්ධියක් වෙනවා මේක. එයාගේ මරණයෙන් සති කිහිපයකට පස්සේ ප්‍රතිවාදී රැප් කණ්ඩායමක් වෙන 41 කල්ලියේ සමාජිකයන් නෝටි බොබ් කියලා ඩිස් ට්‍රැක් එකක් එලි දක්වනවා. මේ සින්දුවේ ඩාන්ස් එක මිත්‍රවරුනි මහා අමුතුම ඩාන්ස් එකක්. මේ ඊතන්ව පිහියෙන් අරය ඇඳලා මරපු විදිහ තමයි මේක නිකන් කින්ඩියට වගේ කරලා තියෙන මේ සින්දුව. ඊටමත් පිළිකුල් සහගතම කාරණේ තමයි ලෝව පුරා ඉන්න පාසල් ශිෂ්‍යයෝ ඒ වගේම TikTok පරිශීලකයන් මිත්‍රවරුනි මේ මැරිලා ඉන්නේ අවුරුදු 14ක ළමයෙක් කියන එක කියන්නේ නැතුව ඒ කියන්නේ ඒ ගැන හිතන්නේ නැතුව මේක TikTok ට්‍රෙන්ඩ් එකක් නැත්නම් රීල් ට්‍රෙන්ඩ් එකක් කරගත්ත එක. මේක කොච්චර දරුණු වුණාද කියනවනම් නිව්යෝර්ක් සිටි එක ඇතුළත මේ නෝටි බොබ් කියන ට්‍රැක් එක ප්ලේ කරන්න දෙන්නේ නැතුව ඒක තහනම් කරලා දානවා මිත්‍රෝ. ඒ නගරේ ප්ලේ කරන්න බෑ කොහෙවත්. අනික් පැත්තෙන් එයාගේ මල්ලි මැරිච්ච එකට ගොඩක් දුක් වෙන එයාගේ අයියා ඩීඩී ඔසාමා සංගීතය අතරින් නැතුව ඉදිරියටම යනවා. එයා ඊතන් වෙනුවෙන් කරපු letter to Naughty ඒ වගේම E4N everything for Naughty වගේ ගීත හරහා මේන්ස්ට්‍රීම් හිප් හොප් ක්ෂේත්‍රයේ දැවැන්ත තරුවක් බවට පත් වුණා. ඊතන් රයිස් මේ නෝටි ඔසාමාගේ කතාව ඇවිල්ලා මිතුරුනි නිකන් පිහි ඇනුමක කතාවක් විතරක්ම නෙමෙයි. මේක සෝෂල් මීඩියා දැන් තියෙන සෝෂල් මීඩියා යුගයට හොඳ පාඩමක්. ලෝකයේ දිනන අසීමිත දක්ෂතාවයක් තිබ්බ අවුරුදු 14ක පාසල් යන දරුවෙක් ජීවිතය ඉතාමත් කනගාටුදායක ලෙස අවසන් කරලා තියෙනවා මිතුරු. මේ කලාව ප්‍රචණ්ඩත්වය අතර තියෙන සීමාව මොකක්ද? සමාජ මාධ්‍ය වලින් මේ දරුවන්ව ප්‍රචණ්ඩත්වයට තල්ලු කරන මේ රැල්ල නවතින්නේ කවද? මිතුරුනි ලංකාවෙත් සමහර දරුවන්, ඒ කියන්නේ සමහර පොඩි ළමයින් පාසල් යන ළමයින් හැසිරෙන ආකාරය කියන අද නිවුස් බැලුවා මෙහෙම තියෙනවා මහා අමුතු දේවල් වෙලා තියෙනවා මිතුරු.
සාමාන්‍යයෙන් වැඩිහිටියෝ විදිහට වගකිය යුතු පුද්ගලයෝ විදිහට අපි දැනගන්න ඕන. සෝෂල් මීඩියා වල ෂෙයා කරන දේවල්. මේ දේවල් වලින් දරුවන්ට බලපෑමක් තියෙනවද? මිනිසුන්ගේ මානසික මට්ටමට බලපෑමක් තියෙනවද? මේවා ගැන පොඩ්ඩක් හිතන්න. ඉතින් ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් වුණා දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්න මිත්‍රවරුනි. ඒ වගේම සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ කුතුහලයේ පිරිච්ච කතාවක් අරන් එන්නම්. ඔබ සියලු දෙනාටම ජය වේවා.